මචං ඉන්නේ මුන්නස්පිලි ජේතවනාරාමේ පන්සලේ උඩියක් පෙන්වන්න ඕනි ගම් මෙහි. දන්නේ රත්නපුරේ සෙට් එකක් තමයි මචං අද දවාලේ බර ගානකට කැම දීලා තියෙන්නේ. මචං ඉන්නේ සෙට් එක. අයියේ මේ කාරෝ කතා කරමු. මේ ගන්නේ ආරංචි ආවේ රත්නපුරෙන් කියලා විතරයි. රත්නපුර කරංගොඩ ගිනි එරිය. අපි ඊයේ රෑ අපි පිටත්නේ 2:00 විතර එහෙම පිටත් උනේ. මේ මෙතන ඉන්නවා බබර පැද්ද මේ අපට අතුම ගම්මානෙක ඉන්නවා මිනිස්සු. මේ පන්සල ජේතවන වල යනවා සමුද්‍ර සපෝට් එකක් දුන්නා. අයි මේ කොහොම සංවිධානය වුණේ? මේක සංවිධානය අපේ ගිනිඑරිය තරුණ කැල සමග අපේ වැලිකල් ව්‍යාපාරික සංගමයේ ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය අපේ මේ තරුණ කැල තමයි මේ මහත්මයා තමයි සම්පූර්ණම යෝජනා කරේ මේ දෙයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් සම්පූර්ණම කට්ටිය එකතු වෙලා මේක කළා. අපි වතුර ලීටර 14000ක් අපි ලොරු 3ක් ගෙනාවා. ඊට අමතරව අපි 1500කට කෑම මේ අපි වීලි සලාක මෙහෙට ගෙනල්ලා මෙහෙ අපි ඒවා පිසල ඔක්කොම කළා සේරම කළා පාර්සල් කළා ඒ කඳුර ඔක්කොටම මෙහෙ මේ සම්බන්ධ කරගෙන අපි හැමතැනටම මේ වෙනකොට දැන් කැම්ප් එකේ සේරම අරන් ගියා. ගෙන් අපි බෙදලා දැන් අපි බෙදලා තමයි දැන් මේ අපි ආවේ. මේ ආරංචි මචං උඹලා හැවුවේ මැච් එක මම දැක්කා. අතන ගොඩක් මචං මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. හරි ගොඩක් ඉන්නේ අපි අපිට මචං උඹලාට සමහරක් කරලා සලකන්න බෑ කියලා දිනවා ජීවිතේම බා. අපිට දැන් මේ ආපුලා ඉඳලා දැන් මෙහෙ මේ තරුණ මහත්මයා පූර්ණ සහයෝගය ලබා දුන්නා. අනිවාර්යයෙන් අපි දැන් ඒ වෙනකොට අපිටත් ඒ ගම් අතුර ගල්ලා ඒත් මේ ආපු කට්ටියගේ භාගයක්ම ගෙවල් හැරලා ඒත් ඒගොල්ලෝ කිව්වේ අපි මේ දේ කරමු කොහොම හරි මේ කරමු කියලා අදිෂ්ඨාන කරගත්ත ගමන් ඒවලත් හොදන්න තු ආපු කට්ටිය ඉන්නවා මෙතන. thank you මචං ගොඩක් පිං බලන්න. ආයේ තව මොකක් හරි මේ අපි සංවිධානය කළා ආයේ නැවතම අපි තවත් 20 වතාවක් නෙමෙයි ගණන් කරන්න බැරි ගානට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. thank you මචං thank you උඹලා හැමෝටම ගොඩක් පිං